එහෙ නාකි ගෑණියක් හිටියා මගේ අම්මේ පොතක් ලිව්ව හැකි පුතා. ඔව් හොඳ වචනයක් නැති කුණුහරුපම වාක්‍ය කියනවා වුන්දා. ඒ තරම් දක්ෂයි. පොයට අටසිල්, නිති පන්සිල්. කිරියම්මා දාන වල ප්‍රධානම පත්තිනි අම්මා. හැබැයි කට ඇරියොත් පලාතම ඉවරයි. ඒ වගේ අම්මන්ඩිලා ඇති කිරිඳි ගල්ලෙත් මම දැන් කියාගෙන එනකොට පෙනේ. ඇත්තම තමයි ආඳුරු කිව්වේ අර කිටමයි. කියලා අපූර්වට දැනෙනවා. ඒ හින්දා ධර්මයේ දරාගෙන අඩුපාඩු නැති මිනිස්සු ලෝකේ නෑ. ඒ තියෙන අඩුපාඩු මකාගෙන නිවැරදි පුණ්‍යවන්ත ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස මෙතනින් එහාට ගෙවන ජීවිතය දවසද දෙකද තුනද අවුරුද්දද අවුරුදු 7-8ද 10 15 25 30 40 50ද ඔබ නිර්මාණශීලී ගමනක් යන සත්පුරුෂයෝ වෙන්න. සුදු මහත්තයා ලෝකේ ලස්සන වාක්‍යයක් තියෙනවා ආදර්ශ පාඨයක්. මම මුලදි කියවනේ සුනාත ධාරේත චරාත ධම්මෝ කියලා. ඕක සිංහල භාෂාවෙන් ලියලා අපේ ඉස්කෝලවල බිත්තිවල පුවරුවල ලියලා තියෙනවා. ඒක තමයි උගතමනා ශිල්පයමයි මතු රැකෙන. උගතමනා ශිල්පයමයි මතු රැකෙන. මතු ආරක්ෂාවට මිනිහෙකුට තියෙන්නේ උගත් දේ. ඒ උගත් දේ අතර ශිල්ප එක. මොනවාද ශිල්ප කියන්නේ? මොනවාද ශිල්ප කියලා කියන්නේ? වාසකම්මලා දක්වනවා ඇති ශිල්ප. ශිල්ප 20 කුස්සියෙන්. නේද? කුස්සියේ තිබ්බ ශිල්ප 20ක්. එහෙනම් ශිල්ප දැන් නෑ. දැන් තියෙන්නේ ශාස්ත්‍ර. ශාස්ත්‍ර විතරයි. ශිල්ප කියලා කියන්නේ පුතා වැඩ. ශිල්ප කියලා කියන්නේ වැඩ. චිත්‍ර අඳිනවා. ගණන් හදනවා. රචනා ලියනවා. අත්වැඩ කරනවා. ගොවිතැන් කරනවා. නැටුම් නටනවා. සංගීතය ගයනවා සහ වයනවා. කරන්න තියෙන්නේ මෙව්වා නේද? කරන්න තිබ්බේ හේවිසි වයනවා. හේවිසි වයනවා. නිකන් බෙරේ බැඳගෙන ලොක්කා හිටියට හරියනවද? නෑ තලන්න ඕන. සොරසර තියලා වැඩ කරන්න ඕන. අන්න ඒ කිරීමේ පුරුද්ද ඇති කර ගැනීම තමා පුතා සුනාත ධාරේත. හොඳට අහලා අවබෝධ කරගෙන දැකලා බලලා විඳලා ඒ අවබෝධිත දේ මේ විශ්වයට උචිත විදිහට ගලපලා කරන්න පුළුවන් හැකියාවට කිරීමට කියනවා ශිල්ප කියලා. නේද? ගෑණියක් කුස්සියේ ශිල්ප දක්වනවා කියලා කියන්නේ බතට සරිලන මාළු පිළියෙල කිරීම. වී ටික තම්බලා මනාව වේලලා හොඳ සහලක් බිහි වෙන තාලයට කොටා ගැනීම. නේද? සම්බෝලයක් හදනකොට දැන් ශිල්ප තියනවාද? දැන් ශිල්ප නැහැ. ගත්තා බෝතලේ හැලුවා පොල් එකට ලිව්වා ලුණු දැම්මා හැන්දෙම්ම කලවම් කෙරුවා තිබ්බා මේසේ උඩ. හැදුවා මේ කිසම්බෝලේ. දැක්කුවා ශිල්ප කඹුරාපියයි බොල. ඔව් මේ වල් අම්මන්ඩිලා ඉන්නවා හැම. මිරිස් ටිකට සරිලන විදියට ලුණු අරගෙන
ලුණු මිරිස් වලට සරිලන විදිහට ලුණු අරගෙන ඒකට උචිත තාලයට පොල් ටිකක් ගහලා අර ගලේ අඹරලා දෙහි ගෙඩියක් කඩලා දෙහි ගෙඩියේ පැංගිරි අයින් කරලා ඒකේ ඇඹුල් ටික අරගෙන මනාව හදන සම්බෝලයක රහ මේ අලුත් පරම්පරාවල පිරිමියෙකුට දිවිහිමියෙන් හම්බෙන්නේ මේ කිලාගෙන්න. කොව්වෝ දැන් ඉන්න පිරිමි අර කූතාණ්ඩියාගේ රිලෝ වාගේ. ඇයි කූතාණ්ඩියාගේ රිලෝ වාගේ තමයි දැන් ඉන්න ගොඩක් පිරිමි. කූතාණ්ඩියා කිව්වොත් නේ රිලව නටන්නේ. කූතාණ්ඩියට ඕන තාලයට මිසක් රිලවට ඕන දේ කරනවද? නෑ පොල්ල තියෙන්නේ අරු අතේ. පොල්ල තියෙන්නේ. ඒ පොල්ල දිහා බලනවා කූතාණ්ඩියාගේ මූණ දිහා බලනවා. තලන්නද හදන්නේ නැද්ද කියලා. ඊට පස්සේ තමයි අවසර ලැබුණු විගස නැටුම් නටන්නේ. ඒකම තමයි ඔබේ ගෙදර දැන් ඉතුරු වෙලා තියෙන්නේ. සිල්පන ඒකලා කියනවා අපි බෝසත්, අපි සිංහල, අපි බෞද්ධ. කොයිද ඒවා තියෙන්නේ? වැඩවල එව්වා නැත්තම් පැවැත්ම නැ. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා යෝ ඡායං කාමේසු කාම සුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝ ඡායං අත්ත කිල මතානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. බුදුරජාණන් වහන්සේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ චතුරාර්ය සත්‍ය දේශනාව පවත්වන්න කලින් ඔබට කියනවා ඔබ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අනුගමනය කරමින් නිර්වාණ අවබෝධයට යනවා නම් යන්න වීරිය කරනවා නම් කාටවත් කරදරයක් නැතුව ණය නැතුව බය නැතුව සන්තෝෂයෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනකින් නිවන් දකින්න වෙහෙසෙනවා නම් ඔබ අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා. මොනවාද අන්ත දෙක? මේ කුණු වෙලා යන ශරීරයට අධික සැප දීම සහ අධික දුක් දීම. මේ දෙක අතාරින්න කිව්වා. දැන් ඔයාලා මගේ පෙනුමේ හැටියට එකක් අතෑරියා. කෝකද? කෝකද ඇතෑරි? උපාසකම්මලා කෝකද ඇතෑරි? මේ සමාජයේ හොදාපාලුවට වග කියන්න ඕන මෙතන ඉන්න නාකියෝ ඈ. ඔව් ඔව්. මේ සමාජයේ අපාගාමී වෙච්ච එකේ වගකීම තියන්නේ මෙතන ඉන්න නාකියෝ අතේ. ඇයි හාඳුනේ අපි මොකද කරන්නේ? මෙවුන්නේ මෙව්වා කරන්නේ කියලා ඔබට හිතේ ඇති. ඔබ හදාපු එවුන් මේ ඉන්නේ. ඔබේ වයසට පල්ලෙහා ඉන්නේ ඔබ හදාපු එවුන්. අම්මා මම උදාහරණයක් කියන්නද? අද උදේ ඉඳලා මේ වෙනකොට අම්මට කී දෙනෙක් වැන්දාද? මතක් කරලා බැලුවොත් එක්කෙක්වත් වැන්දේ නැහනේ. මං හරි නේද? හරි මං හරි. මේ ඔක්කොටම එහෙම තමයි. මොකෙක්වත් වැන්දේ නැහැ. මට කී දෙනෙක් වැන්දාද? මට 1000 ගාණක් වැන්දානේ. ඔව්. මං හදාපු ජීවිතේ. ඔය ඔබ හදාපු ජීවිතේ. ඒකට වැඳුන්නේ පිදුන්නේ ගරුනේ නම්බුනාම නෑ. නිර්වාණයත් නෑ ඕකට. හැබැයි මේකට නිර්වාණය ළඟයි. සසර වසනතුරු නිවන් දක්නා ජාති දක්වාම මට පැවිද්දම වේවා කියලා මං හැමදාම ප්‍රාර්ථනා කරනවා. ඒ හින්දා මට නිර්වාණය ළඟයි කියලා මං දන්නවා. හැබැයි ඔබ තවම ආසාවෙන්, තණ්හාවෙන්, තෘෂ්ණාවෙන්
මේ ලෞකික රාගික කෙලෙස් බර ලෝකේ දරුවෝ අල්ලාගෙන නෑයෝ අල්ලාගෙන මුණුපුරෝ අල්ලාගෙන මිනිපිරියෝ අල්ලාගෙන ඉඩම් කඩම් යාන වාහන වතු පිටි ගහකොළ මෙව්වා අල්ලාගෙන බදාගෙන ඔට්ටු වෙවි ඉන්නවා විනා නිර්වාණයට යන්න වෙරදරනවා නෑ. දවසකට එක වතාවක්වත් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් මට නිර්වාණයට යන්න කියලා හිත කැමැත්ත ඇති වෙලා ඒ පිළිබඳව හිත වෙහෙසවන අවස්ථා තියෙනවද? නෑ. අඩුම කුඩුම අරුවා මෙව්වා හාරන්න මිසක් හිත අතෙන්ට නැමෙන්නෙම නෑ. ඇයි අපි පුරුදු කරන්නේ හිත පුරුදු කරන්නේ. හිත ස්වභාවයෙන් හීලා එකක් නෙමෙයි. හිත දඟකාරයි. හිත හීලන හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා හිතුණු තන නවතිනවා හිත හීලන හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා නේද පුතා? ෆෝන් අතට ගන් අර ෆෝන් එක ගන් අර ෆෝන් එක ගන් අම්මාගේ ෆෝන් එක ඉල්ල ගන් තාත්තාගේ ෆෝන් එක ඉල්ල ගන් ඕක ඔබ අපිය ගේම් ගහපිය කවුද කියන්නේ? ඈ ගුරුවරු කිව්වද? නෑ. හාමුදුරුවරු කිව්වද? නෑ. අම්මා කිව්වද? නෑ. තාත්තා කිව්වද? නෑ. වැඩිහිටියෙක් කිව්වද? නෑ. එහෙනම් මොකද කිව්වේ? අර පෙරේත හිත කිව්වේ. එතකොට අම්මා කියන දේ අහන්නෙත් නැතුව තාත්තා කියන දේ අහන්නෙත් නැතුව ගුරුවරු කියන දේ අහන්නෙත් නැතුව හාමුදුරුවරු කියන දේ අහන්නෙත් නැතුව වැඩිහිටියෙක් ගුණවතෙක් නැනවතෙක් කියන එක අහන්නෙත් නැතුව අපිව අපායට ගෙනියන හිත කියන එක කරනවා. යන්නේ නිවනට නෙමෙයි අපායට, සුගතියට නෙමෙයි දුගතියට, සැපවත් පෝසත් තැනකට නෙමෙයි දුප්පත් දුක් සහිත තැනකට අපි කැඳාගෙන යන හිතට වහල් නොවි ජීවිතය දිනන්න නම් පිරිසිදු පවිත්‍ර හිතක් ඇතිව දිනන්න ඕන. පින්නතුන් කලේ මෝඩකමට අඥානවන්තකමට දුක කියලා හිතිච්චෙව්වා අතෑරියා. දුක කියලා හිතිච්චෙව්වා අතෑරියා. අතෑරලා ඔබේ මෝඩකමට සැප කියලා හිතපුවා අල්ලගත්තා. ඔබ සැප කියලා අල්ලලා තියෙන්නේ වැරදි තැනකින්. සැප කියලා අල්ලලා තියෙන්නේ වැරදි තැනකින්. ඔබ අල්ලාගෙන තියෙන සැප දුක උපදවන තාත්තා. දුක නැමැති දරුවාගේ පියා තමා ඔබ අල්ලගෙන තියෙන සැප. හොඳට බලන්නකො. මිරිස් ගල විසික්කා. මම උදාහරණ මේ ගේ ඇතුලෙන් කියන්නේ. කුරහන් ගල විසික්කා. වංගෙඩියයි මෝල් ගහයි කුල්ලයි විසික්කා. රෙදි අපුල්ලපු ගල විසික්කා. දරමිටියක් ඔළුවේ තියාගෙන එන්න ගෙනිච්ච පොරෝ පිහිය දරමිටිය එව්ව අතෑරියා. වතුර එකක් උකුලේ තියාගෙන ආපු කලගෙඩිය බින්දා. දැන් ওই ටික ඔක්කොම විසික්කලා ඔබ මොකද කෙරුවේ? ඒවා සුකෝපභෝගීව පහසුවට ගන්න පුළුවන් ක්‍රමයට කියලා හදාගත්තා. ගේ ඇතුළෙම කරකොනකොට වතුර වැක්කිරෙනවා. අඹරන්න කොටන්න පොලන්න කිසි දෙයක් නැහැ. ඔක්කොම පැකට් එනවා. දේවාලේ දෙයියෝනේ ගෙනත් දෙන්නේ. පැකට් ගේ ඇතුළට ගෙනත් දෙන්නේ දේවාලේ දෙයියෝ. අවසානයේ මිනිහාට මේ වියදම් පියවන්න බැරුව ඒක මග රැකලා හොරා කනවා. ඔව් මග රැකලා හොරා කනවා. අර පාර්ලිමේන්තුවේ ඉඳලා පුතා මේ කිරිඳි ගල්ලට එනකම්ම මොකද කරන්නේ මිනිස්සු? මිනිස්සු හොරා කනවා, අල්ලස් ගන්නවා, වංචා කරනවා, බොරු කරනවා. ඇයි? ජීවත් වෙන්න මේ හම්බ කරන ඒවා මදි. ජීවත් වෙන්න මදි.
ඒ තරම් පෙරේතකමට අපි සැප හොයාගෙන ගිහිල්ලා අවසාන ඉතුරු වෙලා ඉන්නේ හොරු, මිනිමරුවෝ, සල්ලාලයෝ, මම් පහරන්නෝ, කම්මැලි කුසීත අනුන්ට බර වෙලා කණ්ඩ උපන්න ජාතිය. ඒ අය ඉතුරු වෙලා ඉන්නේ. ඒ නිසා පින්නතුනි දැන් හරි කමක් නැහැ. පමා වෙලා හරි කමක් නැහැ. ඔබේ තියෙන මේ ඇබ්බැහි වෙච්ච නරක ගතිය අතෑරලා සත්පුරුෂ ඇසින් බලා මේ ලෝකයේ දිනන්නට ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ අමා දර්ශනයට අනුව ගමන් කරන්න මහන්සි ගන්න. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ඔබ ධර්මයේ හැසිරෙනවා නම් ඔබව ආරක්ෂා කරන්නේද ඒ ධර්මයමයි. ඔබ ධර්මයේ හැසිරෙනවා නම් ඔබ රකින්නේද ඒ ධර්මය. ඔබ ධර්මයේ හැසිරෙනවා නම් ඔබ පෝසත් කරන්නේ ධර්මය. ඔබ ධර්මයේ හැසිරෙනවා නම් ඔබ සතුටින් තියන්නේ ධර්මය. ඒ උදාරතර ලෞතුරා ධර්මය කෙරෙහි මහත් විශ්වාසය පැහැදසිත උපදවාගෙන තුනුරුවන් කෙරෙහි නොසැලෙන පැහැදිලි හිතක් ඇති කරගෙන සදහැති සිතින් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරමින් මෙලොව පරලොව දෙගතියෙහි දුක් කෙලවර කර ලබන සදා සුන්දර අමා නිවනින් සැනසීම ලබන්නට වරම් ලැබේවා 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 කියන ප්‍රාර්ථනාවෙන් බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කළේ ගැඹුරු සූත්‍රයක සූත්‍ර කාණ්ඩයක්. මං කිව්වා නේද ඔබ ළඟ නෑ කියලා මේ සූත්‍රේ. මොකද්ද සූත්‍රේ? ඇහෙන්නේ අහගෙන ඉන්නකොට එහෙම දැනෙනවා. සුමන වාගේ පෙවුනට දයාවති. සුමන වාගේ පේන්නේ දයාවති. සුමනගේ මිනිහා දයාවතීට අත ගැහුව මොක වෙයිද? ගුටි කෙලියක් නේද? සුමන කියලා රැවටිලා. ඔව් සුමන වගේ නමුත් දයාවති. ධම්සප්පවතුන් සූත්‍රයේ වගේ තමයි ඇහෙනකොට දැනුනේ. නමුත් ධම්සප්පවතුන් සූත්‍රය නෙමෙයි. මම මාතෘකා කළේ සච්ච විභංග සූත්‍ර දේශනාවේ සූත්‍ර කාණ්ඩයක්. ඛතමංචාඋසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හාපෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දිනේ සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හාති. ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව අපට තේරුම් ගන්න අමාරු හින්දා සරියුත් මහරහතන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවේ අන්තර්ගත චතුරාර්ය සත්‍ය ඊටාම සරලව අපට තේරෙන විදියට සරල බසින් දේශනා කළා. ඊටාමත්ම විස්තර කරලා දේශනා කළා. ඒකට කියනවා සච්ච විභංග සූත්‍රය කියලා. දසමාර සේනාව පරදණ්ඩ හොඳම ආයුධය තිබ්බ හාමුදුරු කෙනෙක් හිටියා කියලා මං කිව්වා නේද? ඒ හාමුදුරුව තමයි සරියුත් මහරහතන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට කියනවා ධම්සෙනවියාණන් වහන්සේ. ධම්සෙනවියා සේනාධිපතියනේ. සේනාධිපති සේනාවේ අධිපතියා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවක සේනාවේ අධිපතියා. එයා තමයි මුල්ම රැකවරණය දෙන සෙම්පතියා. එයා ගාව තිබ්බ කඩුවක්. මොකක්ද ඒ කඩුව? ධර්මය නැමැති කඩුව. ඒ කියන්නේ ධම්සෙනවියාණන් වහන්සේ කියන්නේ. ඒ ධර්මය නැමැති කඩුව
යොදාගෙන තමයි දසමාර සේනාව පරදවාලන්නේ. ඕ පාපය පරදවන්න පුණ්‍ය බල මහිමය උදා කරගන්න මඟ පෙන්වන්නේ ධර්මය. සතුරාගෙන් බේරිලා මිතුරු ලෝකයකට එකතු වෙන්න මඟ පෙන්වන්නේ ධර්මය. සියදිවි නසා ගන්නට තරම් ආවේගශීලී වෛරී ද්වේෂ සහගත සිතුවිලි පරාජය කරලා ජීවිතය ආරක්ෂා කරන්න මඟ පෙන්වන්නේ ධර්මය මෛත්‍රී සහගතව. ඒ නිසයි ධර්මය සේනාධිපතියෙකු හැටියට ලෙලවමින් අපට තේරෙන බසින් මේ සූත්‍රය දේශනා කළේ සරියුත් මහරහතන් වහන්සේ. මේක ඕනම කෙනෙකුට තේරෙනවා. අතිශයම කර්මානුරූප මෝඩයෙක් හිටියේ නැත්තම් හැමෝටම තේරෙනවා. චතුරාර්ය සත්‍ය දේශනාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය. මේමනේ සත්‍ය හතර මේ ලෝකේ තියෙන. දැන් උපාසකම්මලාට මෙතන ඉන්න ගොඩාක් දෙනෙකුට මේ පද හතර කටපාඩම් නේද? පද හතර කටපාඩම්. හැබැයි පදාර්ථය දන්නවද? පදාර්ථය දන්නේ නැහැ. පදාර්ථය දැනගෙන ඒක අනුගමනය කරනවද? නෑ. ඒක අනුගමනය කරන්නෙත් නෑ. අර්ථය දන්නේ අර්ථයේ වටිනාකම තේරුම් අරන් නෑ, දැකලා නෑ. ඒ වටිනාකම රසය, සැපය, අගය දන්නේ නැති හින්දා ඒක ගත්තෙත් නෑ. ඒ හින්දා ඔබ ළඟ චතුරාර්ය සත්‍ය නෑ.